අම්මා මේ සීයා කොස්සර ටිකක් දුන්නා. එකේ මොන හරි රස කෑමක්වත් හදලා ගන්නකෝ. එන්නකෝ අපි අද කට්ටියත් එක්කම කොස්සට වර්ග 3කට හදන විදිහ බලමුකෝ. ඉතින් මං ඉස්සෙල්ලා මේ කොස්සට ටික හොඳට හොද ගන්නවා. හොඳට හොදගෙන රයිස් කුකර් කප් එකට වතුර ටිකක් දාලා එකට කොස්සට ටිකක් දාලා ලුණු චුට්ටකුත් දාලා රයිස් කුකර් එකේ ඉතින් තැම්බෙන්න තියෙනවා. ඉතින් රයිස් කුකර් එකේ කොස්සට ටික තැම්බෙනකන් මම මගේ චුටි දුවල පුතාලට කියන්නම්කො මේ කොස්සට වල තියෙන ගුණ ගැන. ඉතින් කොස්සට වලින් අපිට ප්‍රෝටීන් ගොඩාක් ලැබෙනවා වගේම හිස කෙස් ටික ලස්සන වෙනවා. ඉතින් අපේ හම ලස්සන වෙනවා. ප්‍රතිශක්තිකරණයට ගොඩාක් අපිට උදායකත්වයක් ලබා දෙනවා. එතකොට රුධිර සංසරණය ක්‍රමවත් කරගෙන යන්න උදව් කරනවා. පිළිකානාශක ගුණයක් විදියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ශරීරයේ වසවිස ඉවත් කරන්න ඇත්තට මේ අපේ කොස්සට වලින් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. හැබැයි කවුරුත් මේවා ගණන් ගන්න නැතුව ගස් යට කුණු වෙලා, පැලවෙලා, නාස්ති වෙලා යනවා ඉතින්. දැන් කොස්සට ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් තාච්චියක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දාලා බීලුණු ගෙඩියක්, සුදු ලුණු ටිකක්, පොල් කෑලි ටිකක් තියෙනවා නම් වේලිච්ච මිරිස් කරල්, අබ එතකොට ඒ වගේ දාලා මට වේලුණු මිරිස් කරල් නැති නිසා මම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක් දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න. ටෙම්පරාදු කරගෙන අර තම්බගත්තු කොස්සට ටික මේකට දාලා හොඳට ටික වෙලාවක් කවලම් කරගන්න. පුදුම රසක් තියෙන්නේ. ඇත්තටම කියනකොටත් කටට කෙලවුණන තරමටම රසයි මේක. කඩල කව්පි වලටත් වඩා අනිවාර්යයෙන්ම හදලා බලන්න මේ ක්‍රමයටත්. ඊළඟට කොස්සට ටික අර හොදගත්තු ටික මම හොඳට තෙත මාත්තු කරනවා. තෙත මාත්තු කරලා ඉවර වෙලා කොස්සට වල පොතු ටික හොඳට අයින් කරගන්න ඕනේ. කොස්සට වල පොතු අයින් කරනකොට පරිස්සමින් අයින් කරගන්න. නියපොතු වශයෙන් හිර වුණොත් තුවාල වෙන්න බලනවා. ඉතින් මේ විදිහට පොතු ටික අයින් කරගෙන කැමති විදිහකට කොස්සට ටික කපා ගන්න පුළුවන්, නැත්නම් තලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොතු ටිකත් හොඳට අයින් කරගෙන මං ඊළඟට කරන්නේ පැණි ටිකක් උණු කරගන්නවා. එකට වතුර චුට්ටක් දාලා සීනි ටිකක්, ලුණු ටිකක් දාලා වැනිලා තියෙනවා නම් වැනිලා බින්දුවකුත් දාගන්න. මම නම් දාන්නේ මේ වෙලාවේ වැනිලා ඉවර වෙලා. ඊට පස්සේ පැණි ටික උණු වුණාට පස්සේ පැත්තකින් තියලා අපි කොස්සට ටික බෙදගමු. තෙල් ටිකක් දාලා, ගොඩක් තෙල් ඕනේ නැහැ කොස්සට බදින්න. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් තිබ්බනම් ඇති. ඉක්මනට බැදෙනවා. ඉතින් කොස්සට ටික හොඳට බැදගන්න. බැදගත්තට පස්සේ මම ක්‍රම දෙකකට හදන්න යන්නේ. එකක් මිරිස් දාලා අනිත් එක පැණි දාලා. ඉතින් දීසි දෙකකට මේ විදිහට වෙන් කරලා උණු කරගත්තු පැණි ටික එක දීසියකට දාගන්නවා. ඊට පස්සේ අනිත් දීසියට මිරිස් කුඩු ටිකකුත් වෙනම දාගන්නවා. ලුණු කුඩු ටිකක් දාගන්නවා. කරපිංච තියෙන අය කරපිංච ටිකකුත් බෙදලා ඉතින් මේකට එකතු කරගන්න. එතකොට ගොඩාක් රසවත්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. හැදුවට පස්සේ හරිම රසවත්. ඉතින් මගේ ආදරණීය දුවල පුතාලා ඉන්නවනම් රසයට කොස්සට තියෙනවා නම් ඔන්න අම්මිත් එක්ක එකතු වෙලා අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් හැමෝටම ගොඩාක් ආදරෙයි. ඉක්මනටම ගිහින් එන්න.